වෙඩිපිට වෙඩි තබා කංජපානිගේ බාප්පා මරා දමයි. කොළඹ මාලිගාවත්ත සංඝරාජ මාවත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ දහවල් සිදු කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඝාතනය කරන පුද්ගලයා විදේශගතව සැඟව සිටින පාතාල ප්‍රබලයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජපාන ඉම්රාන් නැමැත්තාගේ බාප්පා කෙනෙකු යයි හඳුනාගෙන ඇති බවයි. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක හිමිකරුවෙකු වන ඔහු සිය වෙළඳසැලාසල රැඳී සිටියේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අතරින් එක් අයෙක් එයින් බැස ඝාතනය වූ පුද්ගලයා අසලටම පැමිණ පිස්තෝල අවියකින් වෙඩි තබා පලා යන අන්දම අසල වූ CCTV කැමරාවක සටහන්ව තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා. වෙඩි තැබීමෙන් පසු ඝාතකයින් පැමිණි යතුරු පැදියේම නැගී පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම වෙඩි තැබීම කංජපාන ඉම්රාන්ගෙන් පලි ගැනීම සඳහා විරුද්ධ කණ්ඩායමක් විසින් සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාවත්ත පොලිසිය විමර්ශන සිදු කරනවා. කසාවලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.